මේ නවත්තගෙන ඉන්නේ. ඔබට සල්ලි මදිද? ඒකද හේතුව? නැත්නම් ඔබව නවත්වගෙන ඉන්නේ ඔබමද? මතක තියාගන්න. නිදහසට කාරණා හොඳයි ඒවා කියන මිනිස්සුන්ට. අද ඉඳලා ඔයා ඔයා ගැන අනුකම්පා හිතන එක නවත්තන්න. ඔයා දුකෙන් කියලා මිනිස්සුන්ට කියන එක, ඔයාගේ ප්‍රශ්න කතා කරන එක, අනුන්ගේ අනුකම්පාව දිනා ගන්න උත්සාහ කරන එක අදම නවත්තන්න. තමන්ගේ දුක් මුසු බව පෙන්නලා මිනිස්සුන්ගේ අවධානය දිනා ගන්න හදන එක මේ දැම්ම නවත්තන්න. කවදා හරි ඔයා මං රෝල්ස් රොයිස් එකක් ඇතුලේ ඉන්නවා දැක්කොත්, මම තරු 6-7 හෝටලයක් ඇතුලේ ලස්සනට ජීවත් වෙනවා දැක්කොත් මට ඉරිසියා කරන්න එපා. මොකද මං ඒ වෙනුවෙන් නිදි මරාගෙන වැඩ කරනවා. ඔබට වගේම තමයි මටත් කවුරුවත් මුකුත් දුන්නේ නෑ. දැන් නැගිටින්න. ඔයාගේ ඇඟ ඇතුලේ ඉන්න යක්ෂයාව අවදි කරන්න. ආයෙමත් සෙල්ලම පටන් ගන්න. මේ ඔබට හරියන කාලේ. ඔබ ඉන්නේ කොතනද? එතන ඉඳලා ඔබට තියෙන දේවල් වලින් ඔබට තියෙන හැටියට පටන් ගන්න. පුළුවන් හැටියට මේ ගමන පටන් ගන්න. මට කියන්න. ඔයාට ඔයාගේ ජීවිතෙත් එක්ක ප්‍රශ්නයක් තියෙනවද? ඔයාට ඔයා ජීවත් වෙන පරිසරයත් එක්ක ප්‍රශ්නයක් තියෙනවද? එහෙනම් මට කරන්න දෙයක් නෑ. ඔබේ ප්‍රශ්නෙට ඔබ මොනවා හරි කරන්න. ඔබට දෙයක් ඕනද? හරි. එහෙමනම් ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඊට පස්සේ ඒ දේ අරගන්න. හැබැයි මතක තියාගන්න. නිදහසට කාරණා තව දුරටත් වළංගු නැහැ. ඒවා මනස්ගත, ඒවා විකාර, ඒවා බොරු. ඉතින් ඔබ කොහොමද බොරුව නවත්තන්නේ? ඇත්තට මූණ දෙන්න පටන් ගන්න. මේ ලෝකේ ඇත්ත තමයි ඔබට කාලය තියෙනවා. ඔබට කුසලතා තියෙනවා. ඔබට දැනුම තියෙනවා. ඔබට උදව් ලැබෙනවා. ඔබ ගාව නිහතමානීකම තියෙනවා. දැන් ඔබට උමනා දේ කරන්න. මතක තියාගන්න ජීවිතේ හැම දෙයක්ම පටන් ගන්නෙ අභියෝගයකින්. වටින කියන හැම දෙයක්ම තියෙන්නේ ගහ මුදුනේ. එහෙම නැත්නම් අමාරුම මාවතක කෙලවරේ. ඒක ඔබ හොයාගෙන එන්නේ නෑ. ඔබ යන්න ඕනේ ජයග්‍රහණය හොයාගෙන. දවසක දිනලා බලන්න. ඒක ඔබ ලේසියෙන් කළා කියලා ඔබට කවදාවත් හිතෙන්නේ නෑ. මොකද ඒක අමාරුයි. ඔබට ඒ සාර්ථකත්වය ඕනේ නම් යන්න ගිහින් ඒක අරගන්න. මේ ඔයාගේ අවස්ථාව, මේ ඔයාගේ වෙලාව, මේ ඔයාගේ තැන, මේ මගේ වෙලාව, මගේ අවස්ථාව, මේ මගේ තැන. හෙට කියලා දවසක් නෑ. මොකද අපිට තියෙන්නේ අද දවස විතරයි. ඔයාගේ හීනේ ඔයාට වමනා දේ ලබා ගන්න එක නම් යන්න ගිහින් ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඔයා ඒ දේ ලබා ගන්නකල් දිගටම වැඩ කරන්න. මතක තියාගන්න. ජයග්‍රහණය කියන්නේ එක ලොකු පිම්මක් නෙවෙයි. පුංචි අඩිවලින් හැදුණු ලොකු ගමනක්. දැන් පටන් ගන්න. ඔබ වැඩ කරන ස්ථානයේම පටන් ගන්න. ඔබ අතෑරලා දාපු ව්‍යාපාරයෙන්ම පටන් ගන්න. ඔබ හීන දකින හීන මාවත දිගේ මැවිදගෙන යන්න. කවුරු හරි කිව්වොත් ඔබට මේ දේ කරන්න බෑ කියලා ඒක දෙපාරක් කරලා පින්තූරෙකුත් ගන්න. මේ වීඩියෝ ඔබටත්